ඔබට දියණියක් ඉන්නවා නම් මේ කතා බහ ඔබට ගොඩක් වැදගත් වේවි. ඇයට හිටියා දියණියක්, ලස්සන දියණියක්, වයස අවුරුදු 16යි. ඇය පාසල් යද්දී හරිම හොඳින් ඉගෙන ගත්ත ළමයෙක්. දවසක් මේ ගෙදරට එනවා වැරදිලා කෝල් එකක්. සමහරට රැට එක එක අය පුද්ගලයන් කෝල්ස් දෙනවානේ. මේ ළමයා තමයි ඒක ආන්සර් කරන්නේ. "හලෝ, කොහමද?" ගෑනු ළමයාගේ කටහඬක් නේ. එහා පැත්තේ තියෙන බොහොම සුන්දර කටහඬක්. "කොහමද පැටියෝ? ඔයා මොනවද කරන්නේ?" මේක පාට ගැස්සිලා මේ ටෙලිෆෝන් එක තියෙනවා. ඊට පස්සේ ආපහු නැවත කෝල්ස් ගත්තට ඇය ගත්තේ නැහැ. ගෙදර නිදාගන්න ගෙදර ඊළඟ දවසේ නෝන ආපහු ඒ කෝල් එක ඒ විදිහටම එනවා. "කොහොමද අනේ තියන්න එපා පොඩ්ඩක් ඉන්නකෝ. මං ආව දන්නවා, මං ආව දැකලා තිනවා. ඔයා හරි ලස්සනයි. මට චුට්ටක් කතා කරන්න දෙන්න." ආපහු මෙයා එක කට් කරනවා. තුන්වෙනි දවසේ හිත බල කරා මේ දුරකථනයට කතා කරන්නට. සිතුවිලි කියන්නේ හරි බරපතල දෙයක් නේ. ඔය වයසේදීනේ හැඟීම් දැනීම් තියෙන වයසක්නේ. ලිංගික උත්තේජනත් ගොඩක් තියෙන කාලයක් නේ මේක. දෙමාපියන් ඒක ගැන සැලකිලිමත් වීම ගොඩක් වැදගත් වෙනවා. පස්සේ මේ දුරකථනය ඇමති කියන හඬින් කතා කරලා පස්සේ මේ දුරකථනය ඇමති සෑහෙන දුර ගියා. මේ වයසේ ගෑනු ළමයෙකුට ඒක හරියට දැනෙනවා. ඒක පිටස්තරයක්. ඒකට හේතුව තමයි මතක තබා ගන්න දෙමාපියන්ගේ ආදරය, සංස්කෘතිය, ආගම දේවල් හිමින් දරුවට ලිහෙනකොට දරුවා වෙනත් ලෝකවල සිහින ලෝකවල රජ කරනවා. මේ වෙනි අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ ඒක ගොඩක් දුර දිග ගිහිල්ලා දැන් සෑහෙන කාලයක් දවසක් මේ පුද්ගලයා කියනවා ඔයා මාව හම්බෙන්න එන්න අහවල් තැනට. දැන් ඇය ඉස්කෝලේ යන්නේ නැතිව හිමින්සුරේ ඇඳුමක් දාගෙන හිමින්සුරේ කොහෙට හරි ගිහලා ඇඳුම මාරු කරගෙන දැන් යන ඔබ හම් වෙන්න. හම් වෙන්න ගිහලා දැන් ඇය බයෙන් යන්නේ කියලා කිව්වා. ගිහිල්ලා එනකොට දැන් මෙයාගේ හිතේ මැවෙන්නේ හරිම ලස්සන තරුණයෙක්. හරිම ලස්සන තරුණයෙක්. ඇය හිතා සිටියේ. නමුත් ටික වෙලාවක් යනකොට උඩින් එනවා ටිකක් පුද්ගලෙක්. ඔබ විශ්වාස කරන්න මේ එන්නේ කොණ්ඩෙත් නැති වයස අවුරුදු 55ත් ඉක්ම වූ කෙනෙක් මේ එන්නේ. ඇය කොච්චර තිගැස්සුනාද කියනවනම් ඇය එක සීරුවටම දුවගෙන ගිහිල්ලා පස්සේ බැරිම තැන අම්මට කියනවා අම්මේ මෙහෙම පොඩි ප්‍රශ්නයක් වුණා මට කියලා අම්මට කියනවා. ඊට පස්සේ තමයි අම්මලටත් ඇස් ඇරෙන්නේ. ඊට පස්සේ ඔක්කොම කතාන්තර කියලා දැන් ඇත්තට මේ කවුද කින්ද මන්ද දන්නෙත් නෑ. හරි නමකුත් දන්නේ නෑ. මොකක්වත් දන්නේ නැති පුද්ගලයෙක්. දවසක් ඉතින් මෙහෙම යනකොට ඊට පස්සේ දැන් මෙයා සම්පූර්ණ ඔහුගේ මගහැරලා දුරකථන ඇමතුරුත් ඔක්කොම විසන්දි කරලා ඉන්නකොට කියන්නේ කතා නොකර ඉන්නකොට මොහු බලපෑම් කරා දැඩි ලෙස මේ දැරිවියට. ඒ කියන්නේ පාසලට යනකොට විවිධ දේවල් යට කරදර කරලා තියෙනවා. පස්සේ දවසක ඔහුගේ රතියෙන් මෑව පන්නාගෙන යනවා මේ දියණියව අවුරුදු 16 දාටුවේ. පන්නාගෙන ගිහිල්ලා කොහේ හරි ඈත තැනක ගෙදරක මෑව හිර කරනවා. අවුරුද්දක් හිර කරනවා මේ තරුණිය මේ ගැහැණු ළමයාව. ඊට පස්සේ කොහෙන්වත් හොයාගන්න බැරි වෙනවා. ඒ මොකද කවුද කින්ද මන්ද මොකක්වත් දන්නේ නැහැනේ මේ සබතතාවේදී අම්මල තාත්තලවත්. දැන් ඊට පස්සේ දැන් එහෙම කරලා ඉවර වෙලා අවුරුද්දකට පසුව අපිට මුණ ගැහෙන්නේ තවත් විදියකට. ඒකයි කියන්නේ. මෙයා මේ ගෙවල් දොරවල් ඔක්කොම ලොක් කරනවා. ජනේලකින්වත් පනින්න බෑ. හුඟක් උත්සාහ කරා පැනලා යන්න එක හරි ගියේ නැහැ. ඊට පස්සේ දවසක් මේ අල්මාරියේ මොකක් හරි වෙලා අල්මාරියත් ලොක් කරලා තියෙනවා. නමුත් එක දවසක මේක ලොක් කරලා නැති වෙලාවක ඇල්බම් ටිකක් පැටලා තියෙනවා. ඇල්බම් එකේ දකින්නකොට ඔහු විවාහකෙක් සහ ඔහුගේ පවුලම ඉන්නේ පිටරට. ඇයටත් වඩා ලොකු ළමයි ඉන්න මිනිසෙක් තමයි මේ දේ ඇයට කරේ. ඇයව පාවිච්චි කරන්නේ. පස්සේ මෙයා කොහොම හරි මොකක් විදියෙන් හරි මේක දින් පැනලා ගිහිල්ලා තිනවා. කොහේ හරි මොකක් හරි අවස්ථාවක මෙයා පැන්නා. පැනලා එනකොට ඊට පස්සේ මෙයාට වැඩි දුර යන්න හම්බුනේ නැහැ. අර මිනිස්සයා පැනලා ඇයට මේ පිහියෙන් 7-8 සැරයක්ම ඇනලා තමයි ඉතින් අයව අපිට හමුුනේ. ලස්සන ගෑනු ළමෙක් මලක් වගේ කෙල්ලෙක් බලන්න ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නේ නැති වුණාම්ලා තමාගේ ජීවිතේ සිතිවිලි වලට වහල් වෙලා මෙවැනි සබතාව නිසා කොයිතරම් ජීවිතේ විනාශයක් කරගත්තාද කියන කාරණාව
දැන් ඔබට මේ කතා අහලා ඇති. නමුත් ඇයි අපි අපේ දරුවන්ව පරිස්සම් කරගන්න අපිට බැරි? ඒ නිසා දරුවන්ට දැඩි ලෙස ආදරය කරන්න, ආදරය පෙන්වන්න, විශ්වාසය දිනා ගන්න, දරුවන්ට ඔවුන්ගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් දෙමව්පියෙක් වෙන්න. ඒතර දරුවා ප්‍රකාශ කරන දරුවා මුල් අවස්ථාවේදී මේක හදාගත්තම ඔබට පුළුවන් මේ දරුවා බේර ගන්න. නමුත් කරුවේ කියන්නේ ඔබ ඒ දරුවාව ඒ අවස්ථාවේ රැකගන්නේ නැතිව දරුවාට කරපු විනාශයට කවුරුත් වග කියන්න ඕන කියන එක අමතක කරන්න එපා.